සමාජ ජාල වෙබ් අඩවි අතරේ Facebook වලට තියෙන පළවෙනි තැන. අපේ රටෙත් මේ දවස්වල Facebook ගැන හුඟක් කතා වෙනවා. හැබැයි ඒ හුඟක් කතා ඇහෙන්නේ Facebook හොඳ නැහැ කියලා. ඔය අතරේ අපේ රටෙන් Facebook තහනම් කරන්න ඕන කියලා පහුගිය දවසක සංස්කෘතික ඇමතිතුමා කිව්වා. හැබැයි අද පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණ ඊට ටිකක් වෙනස් අදහසක් පළ කළේ අපූරු හෙළිදරව්වකුත් එක්ක. 2004 පෙබරවාරි 4 වෙනිදා ඇමරිකාවේදී ආරම්භ කෙරුණු Facebook වලට මේ වෙනකොට අවුරුදු 10යි. පසුගිය දෙසැම්බර් මාසේ වෙනකොට බිලියන 1.23ක් දෙනා ලොව පුරා මේ Facebook පාවිච්චි කරනවා. මේ අය අතරින් අපේ රටේ තරුණ ජීවිත කිහිපයක්ම පසුගිය සති කිහිපයේදී Facebook හින්දාම අකාලේ නැති වුණා. මේ නිසා චෝදනා ලැබූ Facebook අපේ රටට අවශ්‍ය නැහැ කියලායි සංස්කෘතික ඇමති ටීබී ඒකනායක මහතා කිව්වේ. පාසල් දරුවෝ විතරක් නෙමෙයි මේ දරුවෝ ඉන්න අම්මලාට පාරේ බැහැ යන්න බැරි තත්ත්වයක් කළා තිබෙනවා. Facebook එකට දාන්න පුළුවන්. කතන්දර හදන්න පුළුවන්. එහෙනම් මේක ලෝකේ ඕන රටක තිබුණා වයි. අපේ රටට ගැලපෙන්නේ නැහැ. Facebook අපේ රටට ගැලපෙන්නේ නැහැ කියපු ටීබී ඒකනායක ඇමතිවරයාගේ නමින් අපි Facebook එකේ හොයලා බැලුවා. ඇමතිවරයාගේ නමින් Facebook ගිණුමක් තිබුණා. ඒක ඇමතිවරයාගේමද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒක හරියටම දන්නේ ඒකේ නියම අයිතිකාරයා තමයි. කොහොම වුණත් ජනතා විමුක්ති පෙරමුණ කියන විදිහට නම් මේ මරණවලට Facebook තහනම් කිරීමෙන් උත්තර හොයන්න බැරිලු. ඒ වගේම Facebook තහනම් කරන්න කියපු ඇමතිවරයා ගැනත් ඔවුන් අද මේ විදිහට හෙළි කළා. අපි දකින දේ තමයි සමාජවාදී තරුණ සංගමයේදී ඒකට කරන්න ඕන දේ විදිහට තියෙන්නේ Facebook එක තහනම් කිරීම නෙමෙයි. දෙමාපියන්ට ගුරුවරු මේ පිළිබඳව Facebook එකෙන් විශේෂම දරුවන්ට වෙන හානිය පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන්ට කළ හැකි දේවල් තිබෙනවා. ඒවා සීමා කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒක විශාලම විහිළුව තියෙන්නේ දැන් මේ Facebook තහනම් කරන්න නීති ගේනවා කියන මේ තියෙන තිස්ස කරල්ලියත් ඇමතිවරයාගේ Facebook එකේ. එයත් Facebook පාවිච්චි කරනවා.